අද අපි බලමු අවුරුදු 6ක බබෙක්ට හදපු child education plan එකක් ගැන. ඉතින් මේ කස්ටමර්ට ඕනුනේ බබාට අවුරුදු 21 වෙනකොට ලක්ෂ 10කට වැඩි හොඳ ෆන්ඩ් එකක් බබා වෙනුවෙන් හදලා තියෙන එක. ඉතින් මෙතනදී අපි බබාට හැම පැත්තෙම ආරක්ෂාවත් ඇඩ් කරලා තියෙනවා. මේකේ monthly premium එක රුපියල් 12000ක් වුණා. 12000 ගානේ අවුරුදු 6ක් තමයි වාරික දාන්නේ. ඒ කියන්නේ දැන් බබාට අවුරුදු 6යි බබාට අවුරුදු 12ක් වෙනකල් තමයි වාරික තැන්පත් කරන්නේ. බබාට 8ත් 10ත් අතර හොඳ පොලියක් හම්බෙනවා. රේට් එකක්. මේකෙදි අපිට එතකොට බබාට අවුරුදු 21 වෙනකොට මිලියන 1.3ත් 1.7ත් අතර හොඳ ෆන්ඩ් එකක් ගොඩනගන්න පුළුවන් වුණා. ඒ වගේම හදිස්සිය හරි බබාට අවුරුදු 16 දී මේ ෆන්ඩ් එක එළියට ගන්නවා නම් එයාට රුපියල් 27108ත් 30936ත් අතර ලොයල්ටි බෝනස් එකකුත් අවුරුදු 21 දී මේ ෆන්ඩ් එක එළියට ගන්නවා නම් 1,43,907ත් 1,83,583ත් අතර හොඳ ලොයල්ටි බෝනස් එකකුත් ලබා ගන්න පුළුවන්. ඒ වගේම දැන් මේ බබා හදිස්සිය හරි රෝගාතුර වෙලා හොස්පිටල් ඇඩ්මිට් වෙලා ඉඳියොත් ගවර්න්මන්ට් වෙන්නත් පුළුවන් ප්‍රයිවට් වෙන්නත් පුළුවන්. එයාගේ වියදම වෙනුවෙන් එක දවසකට රුපියල් 5500 ගානේ අවුරුද්දකට දින 180ක් යනකල් ලබා දීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක ඇක්ටිව් වෙන්න දවස් දෙකක් ඉස්පිරිතාලේ නැවතිලා ඉන්න ඕනි පැය 42ක්. එතකොට ඒ නැවතිලා ඉන්න එක දවසකට රුපියල් 5500 ගානේ අවුරුද්දකට දින 180ක් යනකල් මේක ගන්න පුළුවන්. එක දිගටම ඉඳීම අවශ්‍ය නැහැ. සැරින් සැරේ රෝගාතුරුණත් මේක ගන්න පුළුවන්. මේ වගේම ගෙදර ප්‍රධාන ආදායම උපයන්නා ගවර්න්මන්ට් හෝ ප්‍රයිවට් හොස්පිටල් එකක ඇඩ්මිට් වෙලා ඉඳියොත් ඒත් ඒ ගෙදරට එන ආදායම අහිමි වෙනවා. ඉතින් 100%ක්ම ඒක මේකෙන් කවර් කරන්න බෑ. ඒත් එක දවසකට 5500 ගානේ බබාගේ අම්මටත් තාත්තටත් එක්කෙනෙක්ට 5500 ගානේ ඉස්පිරිතාලේ නැවතිලා ඉන්න දවසක් ගානේ ගන්න පුළුවන්. ගෙදර ප්‍රධාන ආදායම් උපයන හදිසියේ එක්තැන්වීමක් වුණොත් හෝ මරණයට පත් වුණොත් බබාගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් මාසෙකට රුපියල් 70000 ගානේ මේ අවුරුදු 15 පුරාවටම. ඒ කියන්නේ අවුරුදු 21 වෙනකල්නේ අපි මේක දාන්නේ. හදිස්සියේ හරි එහෙම දෙයක් වුණොත් එයාගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් මාසිකව රුපියල් 70000 ගානේ ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ගෙදර ප්‍රධාන ආදායම් උපයන්නාට අසාධ්‍ය රෝගයක් හැදුනොත් එයාට රුපියල් ලක්ෂ 5ක මුදලක් ක්ලේම් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම එක්තැන්වීමක් වුණොත් අසාධ්‍ය රෝගයක් හැදුනොත් වාරික අත්හැරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වාරික අත්හැරියා කියලා අර බබාට හම්බෙන කිසිම දෙයක් අඩු වෙන්නේ නැහැ. එතනින් එහාට එයා වාරික දාන්න අවශ්‍ය නැහැ. බබාට අවුරුදු